accounts හදන හැමෝටම USDT එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට මේ වෙබ්සයිට් එක භාවිතා කරලා මුදල් හොයන්න පුළුවන්. මෙතෙන්නේ විනාඩියක් ඇතුළත ආපු සිග්නල් එකකින් TRX 30ක් දාලා TRX 50ට 50ක් ගත්තා. ඉතින් මේ විදියට කොහොමද මේ වෙබ්සයිට් එක භාවිතා කරලා මුදල් හොයන්නේ? හැම විනාඩියෙන් විනාඩියටම ෆ්‍රී සිග්නල් ලැබෙනවා. ෆ්‍රී සිග්නල් ගෲප් එකක් තියෙනවා. මේ වගේ කොහොමද වැඩ කරගෙන යන්නේ අපිට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් ස්ට්‍රැටජි මොනවද? මේ සියලුම දේවල් එක්ක තමයි මේ අලුත් වීඩියෝ එක අරගෙන ආවිලා තියෙන්නේ. මුලින්ම අපි account එකක් create කරලා මේ නොමිලේ ලබා දෙන USDT එක ගන්න කොහොමද, මේ වෙබ්සයිට් එකේ ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් එකක් ගන්න කොහොමද කියලා බලමු. පල්ලෙහා description එකේ වගේම comment section එකේ මේ වෙබ්සයිට් එකට දාලා link එක දාලා තියෙනවා. ඒත් එක්කම ඔයාලට මම මේ කියලා දෙන ස්ට්‍රැටජි එකත් එක්කම වෙනම group එකක් හදලා තියෙනවා. ඒ group එකේ link එකත් පල්ලෙහා description එකේ මම දාලා තියෙනවා. group එකට join වෙන්න අමතක කරන්න එපා. ඔයාලා විතර link එකෙන් ආවට පස්සේ මේ වගේ interface එකකට එන්න මුලින්ම ඔයාලගේ email address එකක් ලබා දෙන්න තියෙන්නේ. මෙතනදී ඔයාලා email address එක ලබා දෙන්න. ඉතින් මේ විදිහට mail එක ලබා දීලා ඔයාලා get verification code කියන එක touch කරගන්න. touch කරගත්තට පස්සේ ඔයාලට මෙතනදී verification code එක automatic දෙයි. ඊට පස්සේ මෙතන next step කියන එක touch කරගන්න. touch කරගත්තට පස්සේ මෙතනදී ඔයාලට login password එකක් ලබා දෙන්න වෙනවා. login password එකක් ඔයාලා ලබා දෙන්න. ඒකට login password එක ලබා දීලා next step කියන එක touch කරගන්න. එතනදී next step කියන එක ඔයාලා touch කරගන්න. touch කරගත්තට පස්සේ withdrawal password එකක් ලබා දෙන්න වෙනවා. ඔයාලා අනිවාර්යයෙන් මේ තියෙන password එක අනිවාර්යයෙන්ම ඉතින් මෙතනදී ලබා දෙන password එක අනිවාර්යයෙන් මතක තියාගන්න. මොකද නිතරම මේ website එකෙන් ඔයාලා withdraw එකක් ගන්නව නම් මේ withdrawal password එක ඔයාලා ලබා දෙන්න අවශ්‍යයි. මෙතනදී withdrawal password එකක් ඔයාලා ලබා දෙන්න. ඔයාලට මෙතනදී WhatsApp number එකක් දාන්න එනවා. ඉතින් මෙතනදී ඔයාලට කිසිම ගැටලුවක් නැහැ. WhatsApp number එකක් කැමති නම් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ confirm registration කියන එක ලබා දෙන්න පුළුවන්. ඔයාලගේ account එක සාර්ථකව create වෙනවා. ඊට පස්සේ ඔයාලා ලබා දුන්නු mail එක සහ password එක ලබා දීලා ඔයාලගේ මේ website එකේ account එකට log වෙන්න පුළුවන්. මෙතනදී accounts හදන ඔයාලා හැමෝටම USDT එකක් නොමිලේම ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මුලින්ම ඔයාලගේ මේ website එකට දාලා UID එකක් තියෙනවා. ඔයාලා හදාගත්ත account එකේ මේ UID එක copy කරගන්න. copy කරගත්තට පස්සේ මෙතන Telegram icon එක පල්ලෙහා තියෙනවා. මේක touch කරගන්න. touch කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලා අලුතෙන්ම මේ website එකේ account එකක් create කරගත්තා. නොමිලේ ලබා දෙන USDT එකක ප්‍රමාණය ලබා දෙන්න කියලා ඔයාලගේ UID එකත් එක්ක මෙයාලට මැසේජ් එකක් දාන්න තියෙන. යාලා බලලා අපේ account එකට USDT එකක මුදලක් මෙයාලා එකතු කරනවා. ඉතින් මේක සිංහලෙන් දාන්න එපා, ඉංග්‍රීසි වලින් දාන්න. හරි, මේ විදිහට ඔයාලගේ account එකට ඩොලර්ස් එකක් ආවට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් මේ platform එක ගැන. මම මීට කලිනුත් මේ වගේම platform එකක් ගැන වීඩියෝස් ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ platform එකෙන් තමයි නම වෙනස් වෙලා දැන් අවිල්ලා තියෙනවා. මේකේ මම ඔයාලට අනිවාර්යෙන් profit එකක් ගන්න පුළුවන් strategy එකක් කියලා දෙනවා. ඒත් එක්කම වෙනම group එකක් හදලා තියෙනවා. ඒ group එකේ link එක මම පල්ලෙහා comment section එකේ වගේම description එකේ දාලා තියන්නම්. අනිවාර්යයෙන්ම ඒ group එකට join ලා ඉන්න. ඒකේ තමයි මේ signal වල win chance වැඩියෙන් යන්න පුළුවන් signal මම ඒකේ ඔයාලට update කරනවා. මෙතනදී ආවට පස්සේ ඔයාලට මේකෙදී අපිට profit ගන්න පුළුවන් option දෙකක් තියෙනවා, BTC සහ ETH. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. මේ BTC pair එකේ තමයි අපි මෙතනදී profit ගන්න යන්නේ. ඉතින් මෙතනදී 1 minute සහ 5 minute කියලා දෙකක් තියෙනවා. මෙතනදී minute එකේ තමයි profit එකක් ගන්න විදිය මම ඔයාලට කියලා දෙන්නේ. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ number set එකක් තියෙනවා, මේ orders number. එතකොට ඔයාලට signal channel එකක් තියෙනවා. signal channel එකේ link එකත් මම description එකේ දාලා තියෙනවා. මෙන්න මේ විදිහේ signal channel එකක් තමයි තියෙන්නේ. මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ numbers එක තියෙනවා signal. එතකොට මෙන්න මේ signal එකට අදාළව අපිට trade කරන්න තියෙන small එකකද big එකකද කියලා මෙයාලා select කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ signal channel එකේ මේ signal එක අරගෙන අපිට මේ website එකේ signal එකට අදාළව trade එක දාන්න තමයි තියෙන්නේ. number එක බලන්න 10:33 තමයි දැන් යන number එක. එතකොට මෙතනට ආවට පස්සේ ඔයාලට බලන්න පුළුවන් 10:33 අපිට trade එක දාන්න තියෙන්නේ single එකේ. මෙතනට ආවට පස්සේ මෙතන තියෙනවා big small මේ විතර මෙන්න මේ single එක තමයි select කරන්න තියෙන්නේ. amount එක අපිට TRX 710 සිට මේකට දාගන්න පුළුවන්. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ තප්පර 10 ඉවර වෙන්න කලින් අනිවාර්යයෙන්ම අපි මේක සිලෙක්ට් කරන්නම අවශ්‍ය වෙනවා. මොකද මේ amount එක අපි සිලෙක්ට් කරගත්තේ නැත්නම් මේ 71000 සිට ඔයාලට මෙතන trade දාගන්න පුළුවන්. ඒකට දැන් මේ බලා ගන්න පුළුවන් දැන් මේ අලුත් page එකක් තමයි open උනේ. අනිවාර්යයෙන්ම signal එකේ time එකටම ඔයාලා ඇවිල්ලා මේක සිලෙක්ට් කරන්න අවශ්‍ය විනාඩියක් කාලයක් තමයි ලැබෙන්නේ. අන්තිම තප්පර 10 වෙනකන් ඉන්නේ නැතුව signal එකේ තියෙන එක ඔයාලා අනිවාර්යයෙන්ම සිලෙක්ට් කරලා trade එක දාන්න තමයි ඕන. මුලින්ම දැන් ඔයාලට account එකක් හදුවට පස්සේ මේකේ trade දාන්න කලින් ඔයාලා ගාව TRX තියෙන්න අවශ්‍යනේ. TRX ටිකක් Binance Exchange එක භාවිතා කරලා දාන විදියත් මම ඔයාලට කියලා දෙන්නම්. එතකොට ඔයාලා මේකෙදී අනිවාර්යයෙන්ම මම මේ strategy එකක් කියලා දෙනවා. ඒ විදිය follow කරොත් මේකෙන් අනිවාර්යයෙන්ම
ඔයාලට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. මුලින්ම රීචාර්ජ් එකක් දාගන්නේ කොහොමද බලමු. මුලින්ම මෙන්න මේ රීචාර්ජ් කියන එක ඔයාලා ටච් කරගන්න. හරි ටච් කරගත්තට පස්සේ USDT ද TRX ද කියලා එනවා අපිට ඩිපොසිට් දාන්න. ඉතින් මම කියන්නේ ඔයාලට TRX වලින් ඩිපොසිට් සහ withdrawal ගන්න කියලා. මොකද ඒක තමයි පහසුම විදිය සහ අඩු ගාණක් වුණත් ඔයාලට දාලා වැඩ කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් TRX 10ක් වුණත් ඔයාලට දාලා මේ වෙබ්සයිට් එකේ වැඩ කරගෙන යන්න පුළුවන්. මෙතනදී මෙන්න මේ තියෙනවා ඇඩ්‍රස් එකක්. මෙන්න මේ ඇඩ්‍රස් එක කොපි කරගන්න. කොපි කරගෙන ඔයාලට පුළුවන් Binance එකට යන්න. හරි Binance එකට ඇවිල්ලා ඔයාලට තියෙන්නේ withdraw කියන එක ටච් කරගන්න. ඔයාලට TRX නැත්නම් USDT නම් Binance එකේ තියෙන්නේ TRX කරන්න පුළුවන් convert option එක භාවිතා කරලා මම මෙතන withdraw කියන එක ටච් කරගෙන මෙතනදී withdraw කියන එක ටච් කරගන්නවා. හරි ඊට පස්සේ මෙතන tron පෙන්නවා. මෙන්න මේක select කරගන්න. select කරගෙන send crypto network කියන එක ටච් කරගන්න ඔයාලා. ටච් කරගත්තට පස්සේ මෙතනට අර කොපි කරගෙන අපේ ඇඩ්‍රස් එක පේස්ට් කරලා ඔයාලට Binance එකෙන් ගන්න ඕන දැන් මේවා අප්ඩේට් වෙලා තියෙනවා TRX 30 තමයි මිනිමම් ඔයාලට ගන්න withdraw දාගන්න පුළුවන් වෙන්නේ. එතකොට TRX 30ක් කියන ඩොලර්ස් 7.21ක මුදලක්. එතකොට ඔයාලට අඩු TRX amount එකක් තියෙනවා වෙනත් exchange එකක් භාවිතා කරන්න වෙනවා. මොකද ඔයාලා Binance එකෙන් නම් withdraw එක ගන්නේ ඔයාලට අනිවාර්යයෙන්ම මේ අවම ගාණ තියෙන්න අවශ්‍ය වෙනවා. ඊපස්සේ ඔයාලා ඩිපොසිට් එක දාගෙන ඉවර වුණාට පස්සේ අනිවාර්යයෙන්ම මේක මතක තියාගන්න. නැත්නම් ආය යන්න එපා. කලිනුත් කට්ටියට මේක පැටලෙවිලා තිබුණා. withdraw එක ඔයාලා Binance එකෙන් හරි ඕනම exchange එකකින් හරි මේ website එකට දාන්න උනන් ඇවිල්ලා ඒ withdraw එක දෑවට පස්සේ අනිවාර්යයෙන් මේ click to refresh balance කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරගන්න එක අනිවාර්යයි. මේක කියන්නේ හේතුව මොකද ඔයාලා ඩිපොසිට් එක දාලා මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා බැලුවට ඔයාලට පෙන්වන්නේ නැහැ. දැන් මෙතන මගේ balance එකක් තියෙනවා TRX 828ක් මේ විදිහට balance එක පෙන්වන්නේ නැහැ. ඒකට හේතුව අනිවාර්යයෙන්ම ඩිපොසිට් එක දාගෙන ඔයාලා click to refresh කියන එක අනිවාර්යෙන් ටච් කරගන්න අවශ්‍යයි. හරි ඒ විදිහට දාගත්තට පස්සේ දැන් අපි බලමු මොකක්ද මම මේ කියලා දෙන ස්ට්‍රැටජි එක කොහොමද මේකෙන් ප්‍රොෆිට් එකක් ගන්න කියලා. මෙතනට ආවට පස්සේ මේ transaction කියලා තියෙනවා. මෙතනට ආවට පස්සේ ඔයාලට BTC USDT එක මේක 1 minute එක use කරන්න කියලා තමයි මම ඔයාලට recommend කරන්නේ. මෙතනදී ඔයාලට මේ signal group එකේ link එකත් මම වෙනම දාලා තියෙනවා. මේ විදිහේ signal තියෙනවා. එතකොට මේ signal වලට trade දාන්නේ කොහොමද කියලා දෙනවා. මෙතනදී මම මේ කියලා දෙන විදිය follow කරනවා නම් අනිවාර්යෙන් profit එකක් ගන්න පුළුවන්. signal එකක් දැවට පස්සේ මුල ඉඳලා ඔයාලා මේ signal වලට මුදල් දාලා ට්‍රේඩ් දාන්න යන්න එපා. එහෙම වුණොත් ඉතින් ඔයාගේ තියෙන සම්පූර්ණ ගන්න නැති වෙන්න පුළුවන්. සමහරලාට loss 3-4ක් යද්දී ඔයාගේ capital එක ඔයාලට manage කරගන්න තේරෙන්නේ නැහැ. ඉතින් මේකට ඔයා ගාව තියෙන TRX 10ද TRX 20ද TRX 100ද මේක manage කරගන්න කොටස් 8කට විතර කඩා ගන්න පුළුවන් විදියක් තියෙනවා. ඒකත් මම කියලා දෙන්නම්. ඉතින් මෙතනදී calculator එකක් තියෙනවා. මේකේ link එක මම Telegram group එකේ update කරලා තියෙනවා. pin message එකක් විදියට ඔයාලට ඒ group එකට join වෙලා ඒ group එකේ තමයි මම දාන්නේ. ඒකට ඔයාලට ඒ group එකෙන් update එක ගන්න පුළුවන්. ඔයාලා ගාව තියෙන amount එක මෙතනදී දාගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් TRX 100ක් නම් තියෙන්නේ. ඔයා කීයකට මේ ඔයාලට කොටස් 8කට මේ ටික කඩා ගන්න පුළුවන්. මෙතන calculate කියන එක දුන්නට පස්සේ ඔයා පළවෙනි එකට signal එකට කීයක්ද දාන්න ඕන, දෙවෙනි signal එකට කීයක්ද දාන්න ඕන. ඔයාලට මේ විදියට බලා ගන්න පුළුවන්. ඔයාලට net profit එකත් එක්ක මෙතනදී මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. විදියට තමයි signal ඔයාලට බලා ගන්න පුළුවන්. ඉන්නේ මේ signal channel එකේදී මුලදී කිව්වා වගේම එක දිගට signal වලට අපි trade දාන්න යන්නේ නැහැ. මොකද සමහර අවස්ථාවන් වලදී එක දිගට 3-4 පාරක් lost වෙන signal එනවා. මම දැන් උදාහරණයක් ඔයාලට උඩදී පෙන්වන්නම් මෙතනදී අරගෙන. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ signal එකේ ඉඳලා බලන්න පුළුවන් මේ 10:21 10:22 10:23 10:24 10:25 10:26 එතකම 10:27 වුණ signal 7ක් lost වෙලා වුණ 8 වෙනි එක win කරලා තියෙනවා. එතකොට අර calculator එකෙන් කොටස් 8කට කඩාගෙන ඔයාලා වැඩ කරන කෙනෙක් නම් ඔයාලට මේ 8 වෙනි එකෙන් profit එක එනවා. එතකොට අර අනිත් lost එකත් recovery වෙනවා. ඒක ගැටලුවක් නැහැ. හදිස්සියවත් 9 වෙනි එකක් ආවොතින් ඔයාගේ තියෙන සම්පූර්ණ ගාණම මේ වෙද්දි නැති වෙලා ඉවරයි. ඒක නිසා මේක මතක තියාගෙන මේ වගේ platform අපි profit කරන්න ආපුව නෙවෙයි. ඒක නිසා අපි ඒක හොඳට හිතට අරගෙන මේක අපි mind එක භාවිතා කරලා හොඳ ගේමක් ගහන්න අපි දැනගන්න ඕනේ. ඒක නිසා ඔයාලට මම මේ කියලා දෙන strategy follow කරන්න. එතකොට දැන් මේ මුල ඉඳලා ඔයාලා set වුණොත් තමයි ඔයාලට මේ විදිහේ lost එකක් ගන්න වෙන්නේ. එතකොට ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් 1යි 2යි 3යි 4යි. එතකොට signal 3ක් හෝ 4ක් බොහොම හොඳයි. 4ක් වගේ lost වුණාට පස්සේ entry එක ගන්නව නම් 3ක් හෝ 4ක් lost වුණාට පස්සේ ඔයා entry එක ගන්නවා කියන්නේ ඔයා safety. ඒ කියන්නේ ඊට පස්සේ එන signal වලට ඔයා දාන්නේ පොඩි ගාණක්. ඒ කියන්නේ පළවෙනි signal එකට දාන amount එක තමයි ඔයා 4ක් lost වෙලා එන පස්වෙනි signal එකට දාන්නේ. එහෙම නැතුව ඔයාලා 4ක්
එක දිගට 4කට දාන්න ගියපු මුදල එකපාරින්ම මේ එන පස්වෙනි සිග්නල් එකට දාන එක නෙවෙයි මම මේ කියන්නේ. ඔයා මුලින් ඉඳන් ඔයාගේ කැපිටල් එක හදාගෙන ඔයා ඒක කොටස් කිහිපයකට කොටස් 4කට කඩා ගන්නවා කියලා හිතමුකෝ. එතකොට මේ 4කට කඩාගත්තට පස්සේ ඔයා ඒ 4 වෙනියට දාන්න තියාගෙන ඉන්න කැපිටල් එක නෙවෙයි පළවෙනි එකට දාන්න අවශ්‍ය වෙන්නේ. ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ කැපිටල් එක ඔයාලා දාන මුදල TRX 100ක් නම් 100 කොටස් 5-6කට ඔයාලා අනිවාර්යයෙන්ම කඩා ගන්නවා. උදාහරණයක් වශයෙන් ඔයා TRX එකක් පළවෙනි එකට දානවා නම් ඊළඟ එකට 1.50ක්. මොකද ඔයාගේ අර කලින් එකේ ලොස්ට් එක සහ ඊළඟට ඔයාලට ප්‍රොෆිට් එකක් ගන්න අවශ්‍යයි. ඒක නිසා අනිවාර්යයෙන්ම පළවෙනි එකට TRX එකක් දානවා නම් ඊළඟට 1.50ක්. එතකොට ඔයාගේ එක සහ දෙවෙනි එකත් ලොස්ට් වුණොත් ඔයාට TRX 2.50ක ලොස්ට් එකක් තියෙනවා. එතකොට ඒ ලොස්ට් එක රිකවරි කරන්න අනිවාර්යයෙන්ම ඊට වැඩි ගාණක් දාලා තමයි ඊළඟ සිග්නල් එකට අපි ට්‍රේඩ් එක දාන්නේ. ඒක ඔයා එක දිගට කරන්න එපා. මං කියන්නේ ඒකයි. මෙතනදී මේ බලාගන්න පුළුවන් 7ක් ලොස්ට් ගිහිල්ලා තියෙනවා. එතකොට මම මේ ඔයාලට කිව්වේ 3ක් හෝ 4ක්. බොහෝ දුරට 4ක් වගේ ලොස්ට් ගියාට පස්සේ නේ වගේන් ඔයාලා පටන් ගන්න ඉදිරියට යන්න. එතකොට එතන ඉඳන් ඔයා කොටස් 8කට ඔයාගේ තියෙන TRX 100 කඩාගෙන ඉන්නවා කියලා හිතමුකෝ. එතකොට 4ක් ගිහිල්ලා ඉවරයි. තා රවුන්ඩ් 8ක් තියෙනවා. ඔයාට සම්පූර්ණයෙන්ම ඔයාගේ කැපිටල් එක බේරලා තියෙනවා. මොකද ඔයා මුලින් ඉඳන් එකතු වුණේ නැති කෙනෙක් නිසා. එතකොට ඔයා මුලින් ඉඳන් එකතු වුණ කෙනෙක් නම් සාමාන්‍යයෙන් රවුන්ඩ් 7ක් යද්දි ඔයාලට තියෙන chance එක ඊළඟට 8 වෙනි රවුන්ඩ් එක ආපු ගමන් ඔයාගේ දාපු මුදලත් එක්ක ඒ සිග්නල් එක වින් කරේ නැති වුණොත් ඔයාට ඒ සම්පූර්ණ මුදලම නැති වෙලා යනවා. එතකොට මෙහෙම රිස්ක් එකක් ඔයාට එන්නේ නැහැ. ඔයා සිග්නල් 3ක් හෝ 4ක් ලොස්ට් වුණාට පස්සේ ඔයා එන්ට්‍රි එක ගන්නව නම් එතකොට ඒත් එක්ක මේ 3ක් හෝ 4ක් මම මේ ලොස්ට් වුණාට පස්සේ එන්ට්‍රි ගන්නෙ ඇයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් ඔයාලට උනත් ගිහිල්ලා බලන්න පුළුවන්. මම මේ වෙනම මටම කියලා වීඩියෝ එකකට එඩිට් කරලා ගන්න ඕනේ. ගෲප් එක ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. එක ළඟ 3ක් හෝ 4ක් ලොස්ට් වුණා කියන්නේ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මෙතන බලන්නකෝ මම මේ කියන දේ මේක ලොස්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ තව එකක් ලොස්ට් වෙලා තියෙනවා. 3යි මෙන්න 4 වෙනි එකත් ලොස්ට් වෙලා තියෙනවා. නමුත් මෙතනදී 5 වෙනි එක වින් කරලා තියෙනවා. එතකොට මෙතනදී 5 වෙනි එක වින් කරාට පස්සේ අපි ආයේ 6-7 ආයෙල් එන්න යන්නේ නැහැ. කියන්නේ අපි දායවට පස්සේ දාපු සිග්නල් එක වින් කරාට පස්සේ අපි ආයෙත් ඊළඟ සිග්නල් එකටම ආයෙත් මේ මුලින් ඉඳලා අපි ජොයින් වෙන්න යන්නේ නැහැ. ආයෙත් අපි බලනවා මේ සිග්නල් වල ලොස්ට් එන එක ළඟ ලොස්ට් 3ක් හෝ 4ක් එන තැනක් බලලා තමයි අපි ආයෙත් ඒ සිග්නල් එකකට මුදලක් දාන්නේ. එතකොට ඔයාගේ තියෙන කැපිටල් එකත් පරිස්සම් වෙනවා. ඔයාට මේකේ ප්‍රොෆිට් එකක් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මම අනිවාර්යෙන්ම ඔයාලට කියනවා මුලින් ඉඳන් මේකේ ජොයින් වෙන්න එපා. දැන් මෙතන සිග්නල් දෙකක් ලොස්ට් වෙලා තුන්වෙනි එක වින් කරලා තියෙනවා. එතනත් ඔයාලට බලන්න පුළුවන් දෙකක් ලොස්ට් වෙලා තුන්වෙනි එක වින් කරලා තියෙනවා. ඉතින් එහෙම වින් කරන chance තියෙනවා. ඉතින් අර ඔයාලට කැමති නම් ඉතින් මුලින් ඉඳන් යන්න. මම නම් කියන්නේ නැහැ මේකේ මුලින් ඉඳන් යන්න කියලා. සිග්නල් 3ක් හෝ 4ක් ලොස්ට් වුණාට පස්සේ වා එන්ට්‍රි එක ගන්න කියන එක තමයි මම මතක් කරන්නේ. ඉතින් මේක කලින් ඉඳලා තිබුණ වෙබ්සයිට් එකක්. මම මේ කියලා දෙන ස්ට්‍රැටජිය ෆලෝ කරුවොත් අනිවාර්යයෙන්ම ඔයාලට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ කලින් තිබුණු වෙබ්සයිට් එකේ මම මේ විදිහටම සිග්නල් මේ ගෲප් එකත් අප්ඩේට් කරා ඔයාලට බලා ගන්න පුළුවන්. ගොඩක් අයට මම මේකදී සපෝට් එකක් දීලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් TRX 10 amount එකට දාන්නේ කොහොමද? මේ විදිහට මෙතනදී මම සපෝට් එක දීලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් සිග්නල් එකම දාලා තියෙනවා. ඔයාලට මේ වෙබ්සයිට් එකේ අනිවාර්යයෙන්ම මේ වෙබ්සයිට් එක භාවිතා කරලා ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් සිග්නල් channel එකේ සිග්නල් 3ක් හෝ 4ක් ලොස්ට් ගියාට පස්සේ එන සිග්නල් එක ඔයාලා මේ group එකට දාගන්න. එතකොට කට්ටියත් එක්ක එකතු වෙලා මේ group එක හරහා ඔයාලට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. මොකද සිග්නල් channel එකට ගියොත් channel එකේ ලොස්ට් වෙනවා ප්‍රොෆිට් වෙනවා ඔක්කොම වගේ එනවා. නමුත් මේකේදී ඔයාලා දාන්න අවශ්‍ය වෙන්නේ මේ group එකේ ඔයාලට සම්පූර්ණයෙන් පුළුවන් මේ සිග්නල් share කරගන්න. 3ක් හෝ 4ක් ලොස්ට් වුණාට පස්සේ එන සිග්නල් එක ඔයාලා මේක ෂෙයා කරගන්න. ඊට පස්සේ අනිවාර්යයෙන් 1 minute එක තමයි මම තෝරගන්න කියලා කියන්නේ. මෙතන buy කියන එක ඔයාලට අශ් කරගන්න. ඒ ඔන්න live trade එකක් දාගන්න පුළුවන් chance එකක් ආව 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් මෙන්න මෙතනදී lost වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මම කිව්වේ signal 3ක් හෝ 4ක් lost වුණාට පස්සේ ඊළඟට එන signal එක win chance එක තියෙනවා කියලා. එතකොට මම කියන්නේ 100%ක් win කියලා. වින් chance එක තියෙනවා සාමාන්‍යයෙන් අර මුලින් ඉඳන් එල්ලිලා යනවට වැඩිය. එතකොට දැන් මේ සිග්නල් එකේ 10.57 ඩබල් එක තමයි දාන්න තියෙන්නේ. 10.57 අපිට ඩබල් එක තමයි දාන්න තියෙන්නේ. මම මෙතනදී TRX 30ක් මේ විදිහට ටයිප් කරගෙන confirm කියන එක ලබා දෙනවා. එතකොට ඔයාලා මතක තියාගන්න මම දැන් මේ විදිහට TRX 30ක් විතර ලබා දුන්නේ මගේ ගාව TRX amount එකක් තියෙන නිසා වැඩි ගාණක් තියෙන නිසා ඔයාලා ගාව පොඩි TRX අගයක් නම් තියෙන ඔක්කොම එක සිග්නල් එකට දාන්න යන්න එපා. මොකද ඔයාලට උනත් පේනවනේ මෙතනදිත් සිග්නල් වැඩි ප්‍රමාණයක් ලොස්ට් වෙලා තමයි අවිල්ල තියෙන්නේ. ඒක නිසාම තමයි මම කිව්වේ මුල ඉඳලා මේකට ජොයින් වෙන්න එපා කියලා. සිග්නල් 3ක් හෝ 4ක්
බොහෝ දුරට 4ක් lost වෙලා ඊළඟට එන්න පස්වෙනි සිග්නල් එක වින් කරන්න possibility එක තියෙනවා. එහෙම මේ වගේ ඔයාලට profit එකක් ගන්න පුළුවන්. හරි ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී ඩබල් එකක් ආවා. ඔන්න අපේ සිග්නල් එක වින් කරා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක වින් කරා. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එතකොට සිග්නල් 7ක් ගිහිල්ලා 8 වෙනි එක තමයි මේ විදිහට වින් කරලා දුන්නේ. එතකොට ඔයා මුලින් ඉඳන් ජොයින් වුණ කෙනෙක් නම් ඔයාට 8 වෙනි එකෙන් ප්‍රොෆිට් එක එනවා. එතකොට අනිත් ලොස්ට් එකත් රිකවරි වෙනවා. ඒක ඇත්ත. හැබැයි බැරි වෙලාවත් ඔයාගේ මේ සිග්නල් ටිකත් එක්ක මෙයාලා අපිම ප්‍රොෆිට් කරන්න ආපුව නෙවෙයිනේ. බැරි වෙලාවත් සිග්නල් 9කට ගියොතින් ඔයාව ලොස්ට් වෙනවා. ඒක නිසා තමයි මම කිව්වේ සිග්නල් 3ක් හෝ 4ක් ලොස්ට් වුණාට පස්සේ එන්ට්‍රි ගන්න කියලා. ඊට පස්සේ ඔයාගේ කැපිටල් එක අනිවාර්යෙන් මැනේජ් කරගන්න ඕන හරි විදියට ඔයාට ප්‍රොෆිට් එකක් ගන්න අවශ්‍ය නම්. මොකද එක සිග්නල් එකකට තියෙන මුළු account එකේම ගාන දාන්න නැහැ. මම දැන් මෙහෙම කිව්වට 3ක් හෝ 4ක් ලොස්ට් වුණාට පස්සේ ඊළඟට එන සිග්නල් එක win possible කිව්වට ඒක 100%ක් ෂුවර් නෑ. මොකද දැන් මෙතනදිත් බලා ගන්න පුළුවන් ඒ විතර සිග්නල් වැඩි ප්‍රමාණයක් ගිහිලා තියෙනවා. හැබැයි මම අර කියලා දුන්නු ස්ටෙප් ටිකට ඔයාලා ෆලෝ කරලා මෙතනදී ට්‍රේඩ් ඔයාලා දානවා නම් ඔයාට ඒ රිස්ක් එක අවම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද ඔයා මුලින් ඉඳන් නෙවෙයි එකතු වෙන්නේ. සිග්නල් 4ක් හෝ 3ක් ගියාට පස්සේ තමා ඔයා එන්ට්‍රි එක ගන්නෙ. මෙතනදී ඔයාලට මෙන්න මේ පොතක් වගේ අයිකන් එකක් තියෙනවා. මේක ටච් කරගන්න පුළුවන්. ටච් කරගත්තට පස්සේ ඉන් ට්‍රාන්සැක්ෂන් කියලා තියෙනවා. මෙතනදී ඔයාලා දාපු සිග්නල් එක බලා ගන්න පුළුවන්. ඔයා වින් කරාද ලොස්ට් වුණාද මෙතනදී බලා ගන්න පුළුවන්. මෙතන TRX 30ක් දාලා ඔයාලට මෙතනදී ප්‍රොෆිට් ලොස් amount කියලා තියෙනවා. TRX 58.7 50ක් ඇවිල්ලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේකේ ඔයාලට වැඩ කරගෙන යන්න තියෙන්නේ. මේ විදිහේ මේ තියෙන මම කලින් ට්‍රේඩ් කරපු වගේ ප්‍රොෆිට් ලොස් වෙන ඒවා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනදිත් මේ විදිහට සමහර වෙලාවට 3ක් 4ක් තියෙන එක දැන් මේකෙත් බලා ගන්න පුළුවන්. 7 වෙනි එකෙන් 8 වෙනි එකෙන් තමයි වින් කරේ. එතකොට අපි ගාව කොටස් 5 6කට අපි ගාව තියෙන කැපිටල් එක හදාගෙන අපි දාන්නේ සිග්නල් 3ක් හෝ 4ක් ලොස් වුණාට පස්සේ. එතකොට කිසිම ගැටලුවක් නෑ. අපිට තවත් සිග්නල් කීපයක් ඉදිරියට ගියත් අපේ සම්පූර්ණ amount එක නැති වෙන්නේ නැහැ. අපිට ඒක මැනේජ් කරාම මේකෙන් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මේ කියලා දුන්නු ටික පැහැදිලි ඇති කියලා. පැහැදිලි නැත්නම් අනිවාර්යෙන් chat group එකට join වෙලා අහන්න. දැන් මේකෙන් withdraw ගන්න කොහොමද? ඉතින් පැය 24ෙම ඔයාලට ඒ වෙලාවෙන් withdraw ගන්න පුළුවන්. මේ mine කියන තැනට එන්න withdraw කියලා තියෙනවා. මේක touch කරගන්න. touch කරගත්තට පස්සේ මෙතනදී ඔයාලට TRX amount එකද USDT ද select කරගන්න පුළුවන්. මම කියන්නේම TRX වලින් deposit දාන සහ TRX වලින් withdraw ගන්න එක ඒක තමයි පහසුම සහ අඩුම fee එකක් තියෙන method එක. fee එක විදිහට TRX එකක් තමයි අඩු වෙන්නේ. මෙතනදී ඔයාලගේ තියෙන balance එක බලා ගන්න පුළුවන්. ඒත් එක්ක minimum TRX 10 සිට ඔයාලට ගන්න පුළුවන්. ඔයාලා USDT වලින් ගන්න ඩොලර්ස් 10ක් එකතු වෙනකන් තියෙන්න අවශ්‍යයි. ඒක නිසා තමයි මම කිව්වේ TRX වලින් deposit සහ withdraw දාන්න. ඒක තමයි ඔයාලට වඩාත්ම ලේසිම option එක කියලා. දැන් මම කියලා දෙන්න withdraw address එක ගන්න විදිහ. Binance එකට ඇවිල්ලා මේ deposit කියන එක ඔයාලා touch කරගන්න. touch කරගෙන TRX කියලා search කරගන්න. search කරගත්තට පස්සේ TRC20 network එක එනවා. මේ network address එක copy කරගන්න. copy කරගෙන මෙතනදී අනිවාර්යෙන් මේ add withdrawal address කියලා තියෙනවා. මේක touch කරගන්න. touch කරගත්තට පස්සේ ඔයාලා ලබා දුන්නු email එකට එනවා verification code එකක්. ඒ code එක ලබා දීලා ඔයාලගේ withdrawal address එක ලබා දීලා confirm කරගන්න තමයි තියෙන්නේ. ඉතින් withdraw ගැන කිසිම ගැටලුවක් නෑ. ඔයාලට withdraw ගන්න පුළුවන්. මෙතකොට අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේකේ ලොකු fund එකක් maintain කරන්න යන්න එපා. ඒ කියන්නේ ඔයාගේ profit වෙලා profit සම්පූර්ණ ගන්න මේ website එකේ තියන්න යන්න එපා. ඔයා හොඳ profit එකක් එකතු කරගත්ත ගමන් අනිවාර්යයෙන් මේ ටික exchange එකට දාලා අනිත් කොටස ඉදිරි trade වලට භාවිතා කරන්න තියාගන්න. සම්පූර්ණ වැඩි amounts account එකේ තියාගන්න යන්න එපා. ඉතින් මේ විදිහට තමයි මේකේ ඔයාලට trade කරලා profit එකක් ගන්න තියෙන. විනාඩියට signal ලැබෙනවා. මම කියලා දුන්නු විදිහට signal 3ක් හෝ 4ක් ලොස් වුණාට පස්සේ entry එක අරගෙන වැඩ කරගෙන යන්න. ඉතින් මේක වීඩියෝ එකක් දාලා නවත්වන එකක් නෙවෙයි. වීඩියෝ සීරීස් එකක් කරනවා. මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එකේ accounts හදලා වැඩ කරගෙන යන්න තියෙන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යයෙන්ම Telegram group එකට join වෙලා අහන්න.